බයිලා චිත්‍රපටය ඔබ දන්නවා ඉතින් මේ චිත්‍රපටයත් එක්ක දැන් ඉන්දියානු සිනමාවේ තවත් වෙනත් මානයක් වෙත මිෂෙල් දිල්හාරටත් සනුක වික්‍රමසිංහටත් යන්න පුළුවන් වෙයි කියලා තමයි දැන්ටමත් පුරෝකථනය කරන්නේ. මේ ගීත නිර්මාණය කරලා තියෙන්නේ තනු නිර්මාණය කරලා තියෙන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ වීම ගැන සතුටුයි. බයිලා චිත්‍රපටයේ මුහුරත් උත්සවය පහුගියදා ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලේ පැවැත්වුණා. ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ අධ්‍යක්ෂවරයෙක් වෙන කේ වීර් කුමාර් තමයි මේ චිත්‍රපටය තිරරචනය සහ අධ්‍යක්ෂණය කරන්නේ. ආර් කන්නන්ගේ නිෂ්පාදනයක්. ගීත රචනය පොතුවිල් අස්මි. එතකොට සංගීතය ඒකත් ඉතින් අපේ රටේ කෙනෙක් තමයි. වෙන කවුද අපේ සනුක වික්‍රමසිංහ මල්ලි. දැන් මේ චිත්‍රපටයේ ෂූටිං ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් බයිලා තිරගත වෙද්දී අපේ රටේ දක්ෂ තරුණ නිලියෙකුයි දක්ෂ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙකුයි ජාත්‍යන්තරයට යනවම තමයි ඉතින්. ஐயோ சாமி நீ எனக்கு வேணும்